හායි ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. එහෙනම් අපි අද බලමු මස් මාළු එළවලු පළතුරු ඇතුළුව රුපියල් 16000කින් මම මුළු මාසෙටම grocery shopping කරන්නේ කොහොමද කියලා. ඉතින් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හැම මාසෙටම අවශ්‍ය කරන මූලික ග්‍රොසරි අයිටම්ස් ටික ගන්න මම යන්නේ කාගීල්ස් එකට. මට යන්න පහසු දුරක පිහිටලා තියෙන නිසා මට එතනින් ගන්න එක හරිම ලේසි. ඉතින් අපි දෙන්න මෙතනින් තමයි බඩු ගන්නේ. කලින් එක තැන් වලට ගිහිල්ලා තියෙනවා. නමුත් මට හිතෙනවා එකම තැනකින් ඔක්කොම ගනිද්දී ටිකක් වියදම අඩුයි කියලා. ඒ නිසා තමයි අපි මෙතනින් ගන්නෙ. මේක මගේ පෞද්ගලික අදහස. ඕගොල්ලන්ට මීට වැඩිය වෙනස් අත්දැකීමක් තියෙන්න පුළුවන්. යන වියදම ගැනත් හිතලා අතේ තියෙන ගාන ගැනත් හිතලා කලබලයක් නැතුව හරිම පහසුවෙන් අපිට අවශ්‍ය බඩු ටික ගන්න පුළුවන් නිසා මම මෙතනට එන්න හරිම කැමතියි. ස්ටාෆ් එකත් හරිම හොඳයි. ඒ වගේම ඩිස්කවුන්ට් යන අයිටම්ස් ගැන යාලා නිතරම අපිව දැනුවත් කරනවා. මෙතන චිකන් කිලෝ එකකට චුට්ටක් වැඩියෙන් සහ මාළු තියන්නේ. මාළු වලට 130ක ඩිස්කවුන්ට් එකක් ගියා. එතකොට මට මේකට ගියේ රුපියල් 288ක් වගේ ගාණක් ගියේ. මේ 16,000 ඇතුලේ මම මස් මාළු බිත්තර වලට 1500ක් තමයි වෙන් කරලා තියෙන්නේ. එතකොට මම මේ මුදලට අවශ්‍ය වෙන විදිහට බලලා මේ අඩුපාඩු ගන්නවා. මම හැම මාසෙම හාල් කිලෝ 15ක් ගන්නවා. මොකද මම ඒක ස්ටොක් එකක් විදිහට මේන්ටේන් කරගෙන යනවා. මස් මාළු සහ හාල් ගත්තට පස්සේ 16,000න් තව 11,000ක් විතර දල වශයෙන් මගේ අතේ ඉතුරු වෙලා තියෙනවා. එළවලු පළතුරු මස් මාළු ඇරෙන්න මේ 16,000 ඇතුලේ අපි ගන්න අනිත් ග්‍රොසරි අයිටම්ස් දෙන්නෙකුට නම් මාසෙකට ප්‍රමාණවත්, එක්කෙනෙකුට නම් මාස 2කට විතර මේ බඩු ටික ඇති. ඒ වගේම තමයි මට නම් මේක ඉතුරුත් වෙනවා ගන්න සමහර බඩු. උදේට මම ගොඩක් වෙලාවට බත් කන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් මොනවා හරි තමයි කන්නේ. මම දැන් මෙතන කඩල කිලෝ 2ක් අරන් තියෙනවා. මුං ඇට 500ක් අරන් තියෙනවා. මොකද එළවලු අපිට හදිසියෙවත් නැති වෙලාවට මේවා උයන්න හරි පුළුවන්නේ. ඒ වගේම පරිප්පු කිලෝ එකක්, සීනි කිලෝ එකක් මං අරගෙන තියෙනවා. හැම මාසෙම මං ඒක ඒ විදිහට ගේනවා. ඒ වගේම පාන් පිටි කිලෝ එකක් සහ හාල් පිටි කිලෝ එකක් ගේනවා. රසකාරක එහෙම මුකුත් දාලා නැති නිසා මම මේ හරිස්චන්ද්‍ර නූඩල්ස් එක තමයි ගන්නෙ. ඒකෙන් පැකට් එකක් මං අරන් තියෙනවා. මැකරෝනි ග්‍රෑම් 500ක් වගේම මාසෙටම ඇති වෙන ප්‍රමාණයට මම 3-5 වර්ග මිරිස් කුඩු ඒ දේවල් ග්‍රෑම් 250 ගානේ තමයි ගන්නෙ. බදපු 3-5 නම් ග්‍රෑම් 100ක් ගත්තේ. මේ දේවල් ඉතින් මට මාසෙට ඇති සමහර වෙලාවට වැඩිත් වෙනවා. හැම මාසෙම අනිවාර්යෙන් ලුණු පැකට් එකක් මම ගේනවා. ඒ වගේම තමයි මම කිරිපිටි ඒ දේවල් බොන්නේ නැහැ. ඒ වෙනුවට මම තේ සහ කෝපි තමයි බොන්නේ. කොත්තමල්ලිත් බොන උදේට. අපේ අම්මට දියවැඩියාව තියෙන නිසා මම ටිකක් පැණි රස කන්න බයයි. මම නිතරම එළියට යන නිසා මට එතකොට එළියේදී පැණි රස දේවල් කැවෙන නිසා මම අර මාසෙට බඩු ගේද්දි පැණි රස දේවල් ගේනවා ගොඩක් අඩුයි. ඒ වුණාට ඉතින් අයිස්ක්‍රීම් එකකුයි ජෙලි එකකුයි නම් මං අනිවාර්යයෙන්ම ගන්නවා. ඒත් එකම තමයි චීස් සහ සමහර දවස්වලට මීකිරි කේනවා. හයිලන්ඩ් මීකිරි එක එදා නම් තිබුණේ නැහැ. කොත්මලේ තමයි තිබුණේ. ඒ නිසා මං ගත්තේ නැහැ. කලින් ගත්ත පොල් තෙල් තිබුණත් හදිසියෙවත් ඉවර වුණොත් කියලා මම මේ හොඳ පොල් තෙල් එකක් ගත්තා. ලුණු කිලෝ එකක් සහ සුදු ලුණු ග්‍රෑම් 250ක් ඇතුළුව මේ බඩු වලට මම රුපියල් 7,500ක් තමයි අර 16,000න් වෙන් කරලා තියෙන්නේ. ඒ 7,500 ඇතුළේ තමයි මම අවශ්‍ය දේවල් ගන්නෙ. සබන් රින්ස් සහ සනීප ආරක්ෂක දේවල් වලට මම රුපියල් 2,000ක් තමයි වෙන් කරලා තියෙන්නේ. මේ මාසෙට මගේ ෂැම්පු කන්ඩිෂනර් ෆේස් වොෂ් එහෙම ගන්න නැති නිසා මට එච්චර වියදමක් ගියේ නැහැ. මේ විදිහට මැනේජ් කරලා බඩු ගන්න පුරුදු වුණාම අපිට පොඩි ස්ටොක් එකක් හදාගන්නත් පුළුවන්. එතකොට ඊළඟ මාසේ ඒකට මදි අඩුපාඩු තමයි අපි අරන් ඉන්නේ. එතකොට කොයි වෙලාවකවත් කිසිම බඩුවක් අපි ළඟ නැති වෙන්නේ නැහැ. මේ මාසෙදි මන් ළඟ තියෙන දෙයක් වුණත් ඊළඟ මාසෙට මට ඒක ගන්න වෙනවා නම් ඒ අයිටම් එකට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් දාලා තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම ඒක මිලදී ගන්නවා. මොකද මට එතකොට ඊළඟ බිල් එකට ඒක ලොකු සහනයක් වෙන නිසා. මේ තියෙන්නේ මම ගත්ත එළවලු වර්ග සහ පළතුරු. මෙතන කැරට්, ලීස්, ගෝවා වගේම බීට්‍රූට් වගේම ගිය මාසේ මම ගත්තේ නැති නිසා මම මේ පාර අඹයි ගස්ලබුවේ ගත්තා. මම මේ අරන් තියෙන්නේ සතියකට ප්‍රමාණවත් වෙන එළවලු. නැත්නම් ඕගොල්ලෝ හිතයි මම මේ මාසෙකටම ගත්තේ එළවලු කියලා. එහෙම නෑ හරිද? ග්‍රොසරි shopping වලදී විතරක් නෙමෙයි
ඕනම දෙයකදී මේ විදිහට අපි ගන්නෙ මොනවද, අපිට ඒකට කොච්චර මුදලක් යනවද කියලා කලින් හිතලා බලලා තියාගත්තාම ඇත්තටම අපිට හරිම පහසුයි. ඒ වගේම තමයි අපේ අතේ තියෙන මුදල් ඉතිරි කරගන්නත් ඒක ලොකු උදව්වක් වෙනවා. අනිත් එක තමයි මම මේ ලිස්ට් එක එක දවසක හදන එකක් නෙමෙයි. මට මතක් වුණාම මේ දේ දැන් ගෙදර නැහැ කියලා මම මේ වගේ වැඩක් මේ ප්‍රයෝජනයට ගන්නේ නැති කොලයක් අරගෙන ඒකේ ඒ මතක් වෙන දේවල් මම නෝට් කරනවා. ඊට පස්සේ මේ මාසේ ගන්න තියෙන දේවල් සහ මේ මාසේ මට හිතෙනවා නම් මේකට ලොකු මුදලක් යයි ඊළඟ මාසෙට මේක ගත්තනම් හරියි කියලා ඒ විදිහට මම මේ මාසේ කොලේ සහ ජනවාරි කොලේ ඒ විදිහට ලිස්ට් එක වෙන වෙනම හදනවා. ඒ විදිහට තමයි මම මගේ ග්‍රොසරි shopping ලිස්ට් එක හදාගන්නේ. ඉතින් මේක තමයි මම හුරු වෙලා ඉන්න ග්‍රොසරි shopping experience එක. ඉතින් මේ මුදල සමහර මාසවල අඩු වැඩි වෙනවා. මොකද මං ගාව තියෙන ස්ටොක් එක එක්ක මට එච්චර බඩු ගන්න ඕනේ නැති වුණොත් එහෙම අඩු වෙනවා. එහෙම නැත්නම් තව ගොඩක් දේවල් ගන්න වගේ තියෙනවා නම් මේ මුදල ටිකක් වැඩි වෙනවා. කොහොම නමුත් මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ වගේ ගානකට මගේ shopping budget එක තියාගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් යමක් හම්බ වෙන්න ඇති කියලා. ඉතින් නැවත මතක් කරනවා මගේ channel එක subscribe කරලා මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා. මම ගිහින් එන්නම්. bye.